දෙන්න. හරි හැමෝටම සුබ උදෑසනක් වේවා. මේ ඔබ දකින්නේ මිද්දෙනිය හඳපානගල අයිනනේ. හඳපානගලේ අයින මහජන ආරක්ෂක කමිටුවේ අය අතරම මේ වෙලාවේ මනුස්සත්වයේ සත්කාරය කරමින් ඒ අය තමන්ට පුළුවන් විදියට හැම අයව හාල් පොල් සිල්වර බඩු සියලු දේවල් තමන්ට පුළුවන් විදියට අරගෙන ඇවිල්ලා මේ ප්‍රජාශාලාවට ඇවිල්ලා බඩු එකතු කිරීමේ සෙන්ටර් එක තමයි මෙතන පැවැත්වෙන්නේ. ගොඩක් අය බඩු ලබා දෙනවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මහජන ආරක්ෂක කමිටුවේ පාර නිලධාරියා විදියට. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙම අවතන් වූ පුද්ගලයන්ට යම් කිසි අවශ්‍ය වෙලාවෙ නේද? අවශ්‍ය වෙලාවේ ඒ අයට උපකාර කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කමිටුවේ මෙහි සහ ගම්වාසී සෑම සියලු දෙනාටම ප්‍රජාව විදියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අයට තමන්ට පුළුවන් විදියට මේ ආකාරයට බඩු එකතු කරලා අතරම අවතන් වූ අයට බෙදා දීම සඳහා විශාල ප්‍රමාණයෙන් බඩු ලැබීම පවතිනවා. ඒ අයට හැම කෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි අගය කරනවා. මට මතක දැන් එක තාත්තා කෙනෙක් අපි අගය කරන්න ඕනේ හඳපානගල අයිනේ සර් තිබිච්ච පොල් ගෙට්ටික ඔක්කොම වඳුරු සතු සිලව් බීලා ගෙඩි 10ක් 12ක් එකතු කරගත්තේ. ඒ 10 12 අපි මේ සඳහා බාර දෙනවයි කියලා ඉවරලා අපේ සෙන්ටර් එකට බාර දුන්නා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අත්‍තරම ඒ වගේ සත්කාර කරපු හඳපානගල අයින වසමේ හැම කිලෝ දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ සත්කාරය මේ ආකාරයට බෙදා හදා ගැනීම පිළිබඳව අත්වල බැඳ ගැනීම පිළිබඳව ආපදා කමිටුව විදියට කමිටුව බාර මේ ප්‍රදේශයේ ආපදා බාර නිලධාරියා විදියට අපිත් එක්ක ආර්ථික සංවර්ධන නිලධාරිතුමා ගාම නිලධාරිතුමා ඒ වගේම සමුද්‍ර සංවර්ධන නිලධාරිතුමා වීරකටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් මේ වෙලාවේ බඩු එකතු කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ හැමෝටමත් අපි ස්තුතිවන්ත වෙනවා. දිවා රාත්‍රී නොබලා මේ කරන කැපකිරීම පිළිබඳව.